මේ ඇත්තටම මෙලෙනි පුද්ගලයෙක් ගැන හිතන එකත් මාරම කුතුහලයක් දනවන දෙයක්. ඒ කියන්නේ මේ පුද්ගලයා සමහර විට පාරේ ගොඩක් මිල අධික වාහනයක් පදවනවා වෙන්න පුළුවන්. ට්‍රැෆික් එකේදී ලොකු කේන්තියක් එන්නත් පුළුවන්. පවුලේ අයත් එක්ක යාළුවොත් එක්ක බොහොම ආදරෙන් බැඳිලා ඉන්නවා වගේම සමීපතමෙක් නැති වුනාම හදා වැළපෙන්නත් පුළුවන්. ඔව් බැලුවල්මට කිසිම වෙනසක් නැහැ. හරියටම බාහිරින් බැලුවාම අපි මේ දිනපතා දකින සාමාන්‍ය මිනිස්සෙක්. හැබැයි මේ පුද්ගලයාගේ මනසේ තියෙන එක සුවිශේෂී තත්වයක් නිසා ඔහුට හරි ඇයට දැනුවත්ව කිසිම දවසක අපරාධයක් කරන්න බෑ. ඒ කියන්නේ මූලික සදාචාරාත්මක රාමුවක් කඩ කරන්න භෞතිකවම සහ මානසිකවම කිසිම හැකියාවක් නැහැ. ඒක හරියට මිනිසේ ක්‍රියාකාරීත්වය ස්වයංක්‍රීයවම යම්කිසි සීමාවකට අගුල වෙටිලා වගේ. ඒක අහනකොට නිකම් අර විද්‍යා ප්‍රබන්ධයක එන අනාගත තාක්ෂණික සංකල්පයක් වගේ පෙනුනත් මේ කියන්නේ ඇත්තටම අවුරුදු 2500කට වඩා පැරණි අතිශය ගැඹුරු මනෝවිද්‍යාත්මක හැරුම් ලක්ෂණයක් ගන්නයි. අන්න ඒකයි. ගොඩක් දෙනෙක් ආගමික දියුණුව කියන දේ මනින්නේ බාහිරින් පෙරෙන සංසුම්කමෙන් එමත් නැත්නම් සමාජයේ නෑත් වෙලා හුදකලාව වෙන්න ප්‍රමාණයෙන්නේ. නමුත් මේ සංකල්පය ඒ සම්ප්‍රදායික රාමුව සම්පූර්ණයෙන්ම කඩා දමනවා. අන්න ඒ නිසාමයි අද අපේ මූලාශ්‍ර සටහන් හරහා මේ ගැන ගැඹුරු විමර්ශනයක් කරන්න අපි තීරණය කළේ. අද අපි කතා කරන්නේ බෞද්ධ දර්ශනයට අනුව කෙනෙකුගේ පැවැත්මේ මුළු දිශානාතියව සදාහටම වෙනස් කරන නිර්වාණ මාර්ගයේ පළමු පියවර ගැන. ඒ කියන්නේ සෝවාන් ඵලය ගැන. ඔව් මේක හුදු ආගමික ලේබලයක් විතරක් නෙවෙයි. ඇත්තටම මේක විශේෂයෙන්ම ධර්මදේශනාවක් සඳහා කරුණු හොයන කෙනෙකුට නැත්නම් ධර්මදේශනාවක් අහලා ඒක ගැඹුරින් තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙකුට මාරම වටිනා පදනමක් වෙයි. අපේ අරමුණ මේක පාරිභාෂික වචන ගොඩක් විදිහට නෙවෙයි මනසේ සිදුවන දැවැන්තම මෙහෙයුම් පද්ධති යාවත් කාලීන වීමක් ඒ කියන්නේ OS අප්ඩේට් එකක් වගේ මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ලියා ගන්න එකයි. ඒ උපමාව ගොඩක් ගැළපෙනවා. ඉතින් අපි මුලින්ම මේ සංකල්පේ පදනමට යමු නේද? ඔව් සෝවාන් කියන වචනේ ඇතුලේ තියෙන සැබෑ අර්ථය මොකක්ද? මූලාශ්‍ර වලට අනුව මේක හැදිලා තියෙන්නේ සෝත සහ ආපන්න කියන කොටස් දෙකකින්. හරියටම භාෂාත්මකව ගත්තොත් සෝතා කියන්නේ ගංගාවට එහෙමත් නැත්නම් ප්‍රවාහයට ආපන්න කියන්නේ ඇතුළු වීම නැත්නම් ඒකද පැමිණීම. එතකොට මෙහි සරල අර්ථය වෙන්නේ ගංගාවට ඇතුළු වීම යන්නයි. ඒ කියන්නේ මේ කතා කරන්නේ සාමාන්‍ය භෞතික ගංගාවක් ගැන නෙවෙයිනේ. නෑ. මේ තමයි ලෝකේ පවතින ගැඹුරුම යථාර්ථය. හෙවත් නිර්වාණය කරා ගලාගෙන යන මහා ප්‍රවාහය. යම්කිසි පුද්ගලයෙක් මේ තත්වයටපත් වුණා කියන්නේ ඔහු අර අහම්බුලස පාවෙමින් තිබුණු තත්වයෙන් මිදිලා නිශ්චිත ගමනාන්තයක් කරා යන ප්‍රවාහයකට ඇතුළු වුණා කියන එක. අන්න ඒකයි. නියත වශයෙන්ම නිවැරදි ප්‍රවාහයට ඇතුළු වෙලා ඉවරයි. මට මේ මූලාශ්‍ර සටහන් කියවනකොට මේ ගංගාවට ඇතුළු වීම කියන කාරණය දැනුනේ හරියටම අධිවේගී මාර්ගයකට ඒ කියන්නේ එක්ස්ප්‍රස් වේ එකකට වාහනයක් දානවා වගේ වැඩක් විදිහට. ඒක අපූර්ව උපමාවක්. අපි දන්නවා සාමාන්‍ය පාරක යනකොට අපිට ඕනෑම ගිලාවක ආපස්සු හැරෙන්න පුළුවන් නැත්නම් U-turn එකක් ගහන්න පුළුවන් නේ. හැබැයි අධිවේගී මාර්ගයකට ටිකට් එකක් අරගෙන ඇතුළු වුණාට පස්සේ ආපහු හැරෙන්න බෑ. ඔව් දිගටම ගමනාන්තේ දක්වාම යන්න වෙනවා. අනිවාර්යයෙන්ම. හැබැයි මේ මූලාශ්‍රවල තියෙන ඊළඟ අපූර්ව කාරණේ තමයි මේ අධිවේගී මාර්ගයේ ගමනාන්තයට කලින් හමුවන උපරිම ටෝල් ගේට්ටු එමත් නැත්නම් උපත් ගණන ඊතාව දැඩි ලෙස සීමා වෙලා තිනෝ කියන එක. ඔව් ධර්මයේ මේකට කියන්නේ සත්තක්කත්තු පරම කියලා. ඒ කියන්නේ උපරිම වශයෙන් තවත් භවයන් 7ක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. 8 වෙනි භවයක් කිසිම දිනක ඇති වෙන්නේ නැහැ. ඉතින් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මේ වගේ මානසික අවබෝධයක් කොහොමද භෞතිකව සිදුවන නැවත ඉපදීම් ගණනකට මේ වගේ තදබල සීමාවක් දාන්නේ? මේක ඇත්තටම ගොඩක් අය අහන ඊටාම තර්කානුකූල ප්‍රශ්නයක්. මේ භවගමන 7කට සීමා වීම කියන්නේ නිකම්ම මහසින් වැටුණු මැජික් නීතියක් නෙවෙයි. එවෙන්න මේක පිටිපස්සේ තියෙන යාන්ත්‍රණය මොකද්ද? අපි හිතමුකෝ විශාල කර්මාන්ත ශාලාවක යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනම කියලා. ඒ යන්ත්‍රය දුවන්නේ ඉන්ධන වලින්නේ. ඉතින් ඔබ එකවරම ඒ යන්ත්‍රයට ඉන්ධන සපයන ප්‍රධාන බට කිහිපයක්ම කපා දානවා. එතකොට අලුතින් ඉන්ධන එන්නේ නැහැ. හරියටම දැන් යන්ත්‍රයට අලුතින් ඉන්ධන එන්නේ නැහැ. හැබැයි යන්ත්‍රය එකපාරටම නවතින්නෙත් නැහැ නේද? ඔව් මොකද ඒ වෙද්දිත් පද්ධතිය ඇතුලේ යම්කිසි ඉන්ධන ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවානේ. අන්න ඒකයි. අර ඉතුරු වෙලා තියෙන ඉන්ධන ටික අවසන් වෙනකම් විතරයි ඒ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. සෝවාන් ඵලයට පත්වීමේදී සිද්ධ වෙන්නේ
අපේ මනස නමති යන්ත්‍රයට සසර ගමනේ නිර්මාණය කිරීමට අවශ්‍ය කරන ප්‍රධානතම මානසික ඉන්ධන කීපයක් සදහටම දැවි විනාශ වී යාමයි. පැහැදිලි. ඒ කියන්නේ ඉන්ධන සපයුම නතර වුණාම ඉතිරි වෙලා තියෙන වේගයෙන් උපරිම වශයෙන් යන්න පුළුවන් තවත් භවයන් 7ක් පමණයි කියන එක. ඔව් ඒකයි ඒ 8 වෙනි භවයක් නැහැ කියන්නේ. අන්නේ කපා හරින ඉන්ධන සටියුන් ගැන තමයි අපි ඊළඟට කතා කරන්න ඕනේ. එහෙමත් නැත්නම් අර අධිවේගී මාර්ගයට ඇතුළු වෙන්න කලින් අනිවාර්යෙන්ම බිමට ඇතහැරිය යුතුම බරසාර මානසික ගමන් මළු කීපයක් ගැන මේ මූලාශ්‍රවල පැහැදිලිව සඳහන් වෙනවනේ. ඔව්. ධර්මයේ මෙවට කියන්නේ සංයෝජන කියලා. ඒ කියන්නේ බැඳීම්. සෝවාන් වීමේදී සහ මුලින්ම ඉවත් වෙන ප්‍රධාන බැඳීම් තුනක් තියෙනවා. පළවෙනි එක සක්කාය දිට්ඨිය, දෙවැන්න විචිකිච්ඡාව, තුන්වැන්න සීලබ්බත පරාමාස. මේ වචන ටිකක් බරපතල වුණාට මේවායේ මනෝවිද්‍යාත්මක පසුබිම හරිම සිත් ගන්නසුළුයි. ඇත්තටම. අපි පළවෙනි එක වෙන සක්කාය දිට්ඨිය ගමුමුකෝ. මේක සරලවම කිව්වොත් මම සහ මගේ කියලා අපි මේ තදින්ම අල්ලාගෙන ඉන්න අදහස නැත්නම් ආත්ම දෘෂ්ටියේ නේද? ඔව්. හැබැයි මේ මම කියන අදහස නැති වෙනවා කියන එක සමාජයේ ගොඩක් අය වරදවා වටහා ගන්න දෙයක්. ඒ කිව්වේ නම ගම අමතක වෙනවා වගේද? අන්න ඒකයි. සමහර හිතන්නේ සෝවාන් වුණාම තමන්ව අමතක වෙනවා නැත්නම් තමන්ගේ නම ගම මතක නැති වෙලා පිස්සුවෙන් වගේ ඉන්නවා කියලා. ඒක එහෙම නෙවෙයි. සක්කාය දිට්ඨිය කියන්නේ අපේ මුළු ලෝක දැක්මේම තියෙන මූලිකම වැරද. ඒ කියන්නේ අපි ලෝකයේ දිහා බලන කණ්ණාඩිය. හරියටම අපි හැම දෙයක්ම අත්විඳින්නේ මම කියන කණ්ණාඩියෙන්. මගේ දේපලයන්, මගේ ශරීරය, මගේ අදහස්, මගේ ගෞරවය මේ දේවල් වෙනස් වෙනකොට විනාශ වෙනකොට අපිට දැඩි වේදනාවක් එන්නේ අන්න ඒ නිසයි. එතකොට සෝවාන් වෙනකොට අර කණ්ණාඩිය සම්පූර්ණයෙන්ම බිඳලා යනවා. ඒ කියන්නේ බාහිර ලෝකයේ හෝ තමන්ගේ ශරීරය ඇතුලේ කිසිම වෙනස් නොවන නියත වශයෙන් පවතින මම කියලා කෙලෙක් හෝ ආත්මයක් නැහැ කියන ගැඹුරු යථාර්ථය ප්‍රායෝගිකවම අවබෝධ වෙනවා. ඒ කියන්නේ මේක නිකම්ම පොතක් කියවලා ගන්න දැනුමක් නෙවෙයි. කිසිසේත්ම නැහැ. ඒ හුදු කීවීමකින් එන දෙයක් නෙවෙයි. තමන්ගේම නුවණින් දකින දර්ශනයක්. මට මේක තේරෙන විදිහට හරියට මැජික් එකක් දිහා බලාගෙන ඉන්න කෙනෙකුට ඒ මැජික් එක කරන උපක්‍රමය නැත්නම් ඒක පිටිපස්සේ තියෙන තර්කය තේරුණාට පස්සේ ආයේ කවදාවත් ඒක මැජික් එකක් කියලා රැවටෙන්නේ නැහැ. අන්න ඒක ආයේ කවදාවත් රැවටෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ අවබෝධයත් එක්කම තමයි මට හිතෙන්නේ අර දෙවනි සංයෝජනය වෙන විචිකිච්ඡාව ඉබේම හැල්ලා යන. අනිවාර්යම. මූලාශ්‍රවලට අනුව විචිකිච්ඡාව කියන්නේ සැකයනේ. විශේෂයෙන්ම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය ගැන තියෙන සැකය සම්පූර්ණයෙන්ම දුරු වීම. හැබැයි මේ සැකය දුරු වීම කියන්නේ කවුරු හරි බල කර නිසා එහෙමත් නැත්නම් පොතක ලියලා තිබුණ නිසා පිළිගන්න අන්ධ භක්තියක් නෙවෙයි නේද? නෑ. ඔබ අර කලින් කිව්ව මැජික් උපමාවම ගනිමුකෝ. මැජික් එකේ රහස තේරුණාට පස්සේ ඔබට ඒක කියලා දුන්න කෙනා ගැනවත් ඒ කියපු තර්කය ගැනවත් තවත් සැකයක් ඉතුරු වෙනවද? කිසිම සැකයක් ඉතුරු වෙන්නේ මොකද මම දැන් ඇත්ත දන්නවා. ඒ වගේම තමයි ලෝකයේ යථාර්ථය, ඒ කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය තමන්ගේම ප්‍රඥාවෙන් දැක්කාම මේ සත්‍ය දේශනා කළ උත්තමයා ගැනවත් ධර්මය ගැනවත් කිසිම සැකයක් ඒ පුද්ගලයාගේ මනසේ ඉතුරු වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ අත්දැකීමෙන් ලබන নিরপেক্ষ පැහැදිලි බවක්. වෙනි සංයෝජනයේ විදිහට දක්වලා තියෙන සීලබ්බත පරාමාස කියන කාරණය. ඔව් ඒක ගොඩක් වැදගත්. මූලාශ්‍රවල සඳහන් වෙනවා මේකෙන් අදහස් වෙන්නේ විමුක්තිය උදෙසා අනුගමනය කරන වැරදිවත් පිළිවෙත් අත්හැරීම කියලා. විශේෂයෙන්ම අතීතයේ මිනිසු නිවන් දකින්න පුළුවන් කියලා හිතාගෙන ගවයන් වගේ එම නැත්නම් සුනකයන් වගේ හැසිරුණා කියලා තියෙනෝනේ. තනකොළ කෑරවා බිම දිගේ ගියා. ඔව් අජවත ගෝවත වගේ දේවල්. ඇත්තටම ඇයි මිනිස්සු ඒ වගේ අමුතු දේවල් කළේ? සහ මට තියෙන ලොකුම ප්‍රශ්නය අර මුලින් කිව්වා මම කියන හැඟීම නැතිවීමත් මේ වගේ මිත්‍යා විශ්වාස අත්හැරීමත් අතර තියෙන ප්‍රායෝගික සම්බන්ධය මොකද්ද? ඒක ඊටාම වැදගත් සම්බන්ධයක්. මිනිස්සු ඒ කාලේ විතරක් නෙවෙයි අදටත් විවිධ ස්වරූපයෙන් ඒ වගේ දේවල් කරන්නවනේ. ඒ කියන්නේ අදත් ඔව්. තමන්ගේ ශරීරයට දැඩි දුක් දීමින්, කටුක වෘත රැකීමෙන්, නැත්තම් යම්කිසි අමුතු බාහිර චාරිත්‍රයක් අනුගමනය කිරීමෙන් පව් හොද ගන්න පුළුවන්, සසර දුකින් ගැලවෙන්න පුළුවන් කියලා අදටත් සමහරු හිතනවා. ගංගාවලින් නාලා පව් හොදනවා වගේ දේවල්. හරියටම. ඔවුන් එහෙම කරන්නේ යථාර්ථය නොදන්නා නිසායි. හැබැයි කෙනෙකුට අර කලින් කිව්ව විදිහට මම කියලා වෙනස් නොවන ආත්මයක් නැහැ කියන එක අවබෝධ වුණාම ඔවුන්ට තර්කානුකූලවම වැටහෙනවා මේ බාහිරින් කරන කිසිම හිස් චාරිත්‍රයකින් අභ්‍යන්තර විමුක්තියක් ලැබෙන්නේ නැහැ කියලා. ඒක නම් මාරම ලොජික් එකක්.
පිරිසිදු කරන නියත ආත්මයක් නැත්තම් බාහිරින් කොච්චර වද දුන්නත් වැඩක් නැහැනේ. අන්න ඒකයි. ගංගාවලින් නෑවත් මොකද්ද තියෙන ඵලය? ඒ නිසා යථාර්ථය දකින ප්‍රඥාව පහළ වුණාම මේ වගේ බොළඳ චාරිත්‍ර සහ මිත්‍යා විශ්වාසයන් හරියට ගහක දි รา ගිය කොළ හැලෙනවා වගේ ඉබේම හැලිලා යනවා. අන්න එතන තමයි මේ සංවාදයේ වඩාත්ම ප්‍රායෝගික තැනට අපි පිවිසෙන්නේ. විශේෂයෙන්ම ධර්ම දේශනාවකදී මේ වගේ කරුණු විග්‍රහ කරන එක කොච්චර වටිනවද කියලා හිතනවා. මේ බර තුනම ඒ කියන්නේ මම කියන දැඩි අදහස, සැකය සහ මිත්‍යා විශ්වාස ඔක්කොම මනසින් ඉවත් වුණාට පස්සේ මේ පුද්ගලයා සමාජය ඇතුලේ ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඊළඟට මතුවෙනවා. ඔව් ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියෙනවා. බැලු බැල්මට අපිට හිතෙන්නේ මේ ඔක්කොම නැති වුණාම ඔහු හොය කිසිම හැඟීමක් දැනෙන්නේ නැති, තරහ යන්නේ නැති, කිසිම දෙයකට ආශා කරන්නේ නැති ගල්පිලිමයක් වගේ රොබෝවරයෙක් බවට පත් වෙයි කියලානේ. ඒක තමයි සමාජයේ බහුතරයක් දෙනා පිළිගන්න වැරදිම මතය. ඒ කියන්නේ ඒක එහෙම නෙවෙයිද? කොහෙත්ම නෑ. ඔවුන් හිතන්නේ ආගමික දියුණුවක් ලබනවා කියන්නේ හැඟීම් දැනෙන්නේ නැති තත්ත්වයටපත් වීම කියලා. නමුත් ධර්මයේ ඊටම පැහැදිලිව සඳහන් වෙනවා සෝවාන් වූ තැනැත්තා තුළ කාමරාගය සහ පටිගය. ඒ කියන්නේ ලෞකික ආශාවන් සහ තරහව තවමත් යම් ප්‍රමාණයකට ඉතිරි වෙලා තියෙනවා කියලා. එතකොට ඒ කෙලෙස් මුල් සහ මුලින්ම ගැලවිලා යන්නේ නැද්ද? මේ පළමු පියවරේදී ඒ හැඟීම සම්පූර්ණයෙන්ම මැකිලා යන්නේ නැහැ. ඒව සම්පූර්ණයෙන් නැති වෙන්නේ ඊළඟට තියෙන මාර්ගඵල වෙන සකෘදාගාමි, අනාගාමි සහ අවසානයේ අරහත් කියන අවස්ථාවලදී පමණයි. ඒ කියන්නේ සෝවාන් වූ කෙනෙකුටත් ලස්සන ඇඳුමකට ආශා හිතෙන්න පුරුවන්, කවුරු හරි බනිනකොට තරහ යන්න පුරුවන්, ආදරය කරන්න පුරුවන් නේද? අනිවාර්යෙන්ම. ඒ නිසායි මූලාශ්‍රවල පැහැදිලිව උදාහරණ දක්වලා තියෙන්නේ බුදුන් දවස හිටිය විශාකා මහා උපාසිකාව අනාථපිණ්ඩික සිටුතුමාලගේ අය ගැන අපි අහලා තියෙනවානේ. ඔවුන් සෝවාන් ඵලයට පත් වෙලත් විවාහ වුණා, දරුවන් හැදුවා, සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කළා. ඔව්. විශාකාවට තමන්ගේ මුණුබුරෙක් මිය ගිය වෙලාවේ දැඩිව දුක හිතුණා, ඇය ඇඬුවා. ඔවුන්ට විශාල ධනයක් තිබුණා, ඔවුන් ව්‍යාපාර කළා. එතකොට කොහෙද මේ වෙනස තියෙන්නේ? අන්න එතන තමයි අපි තේරුම් ගත යුතු විශාලතම වෙනස තියෙන්නේ. ඔවුන්ට තරහව හෝ ආශාව ඇති වුණත් ඒ හැඟීම් කිසිම දවසක ඔවුන්ව පාලනය කරන මට්ටමට යන්නේ නැහැ. ඒ කියන්නේ සීමාවක් තියෙනවා. ඔව්. විශේෂයෙන්ම ඔවුන් අතින් කිසිම දවසක මොනම හේතුවක් නිසාවත් පංචශීලයේ කඩවෙන මට්ටමට ඒ කෙලෙස් ප්‍රබල වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ දරුවා බඩගින්නේ හිටියත් ඔවුන් දැනුවත්ව සතෙක් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. හරියටම. කාමයේ මිත්‍යාචාරයේ යෙදෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ. මේක වෙන්නේ බිය නිසා බලහත්කාරයෙන් නීතියක් රකින්නවා වගේ අකමැත්තෙන් කරන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ස්වයංක්‍රීයවම වෙන දෙයක්. ඔව්. ඔවුන්ගේ අභ්‍යන්තර ස්වභාවයම එවගේ අකුසල් වලින් ස්වයංක්‍රීයවම ඈත් වෙන තත්වයට පත්වලා ඉවරයි. ඒ නිසාම ඔවුන් කිසිම දවසක සතර අපායේ, ඒ කියන්නේ නිරය, තිරිසන්, പ്രേත හෝ අසුර කියන දුගතිවල නැවත උපදින්නේ නැහැ කියන නියත සහතිකය ඔවුන්ට ලැබිලා තියෙනවා. මේ தත්ත්වය තේරුම් ගන්න මට හිතෙනවා අර අපි කලින් කතා කළ OS අප්ඩේට් එක නැත්නම් ඔපරේටිං සිස්ටම් උපමාව තවත් ටිකක් පුළුල් කරන්න. ඔව්, ඒකෙන් තවත් පැහැදිලි වෙයි. හිතන්නකෝ අපේ කාර්යාලයේ අපිත් එක්කම එකට වැඩ කරන කෙනෙක් ඉන්නවා කියලා. ඔහුත් සාමාන්‍ය විදිහටම අපේ විහිළු වලට hina වෙනවා, වැඩ වැඩි වුණාම පොඩි කේන්තියක් පෙන්වනවා, පවුලේ අය ගැන ආදරෙන් කතා කරනවා. ඒ කියන්නේ බාහිර භෞතික හાર્ඩ්වෙයාර් එක සම්පූර්ණම සාමාන්‍යයි. ඔව්. නමුත් ඔහුගේ අභ්‍යන්තර මෙහෙයුම් පද්ධතිය එහෙමත් නැත්නම් මානසික සොෆ්ට්වෙයාර් එක සම්පූර්ණයෙන්ම අලුත් වෙලා අප්ඩේට් වෙලා තියෙන්නේ. ඒ අප්ඩේට් එක කොච්චර ප්‍රබලද කියනවනම් ඒ පද්ධතිය ඇතුලේ පංචශීලයේ කඩ කිරීම කියන කමාන්ඩ් එක රන් වෙන්නෙම නැහැ. ඒ කෝඩ් එක ඒ පද්ධතියෙන් සදාහටම අයින් කරලා. අන්න ඒකයි. ඔහුට තරහ ගියත් ඒ තරහව කෙනෙක්ට පහර දෙන තැනට හෝ ඝාතනය කරන තැනට යන්න තරම් සිස්ටම් එක ඉඩ දෙන්නේ නැහැ. ඔහු මේ අවුල් සහගත සමාජය ඇතුලේ හිටියත් ඔහුගේ අභ්‍යන්තර වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. අන්න ඒ උපමාවෙන් ඊටාම වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. අපි ගොඩක් වෙලාවට හිතන්නේ ආගමික දියුණුවක් කියන්නේ මේ සමාජයෙන් පලා ගිහින් කැලේකට වෙලා භාවනා කරන එක විතරයි කියලානේ. ඕ සමාජයෙන් අයින් වෙන්න ඕනේ කියලා තමයි ගොඩක් අය හිතන්නේ. නමුත් මේ සංකල්පයෙන් පෙන්වා දෙන්නේ ඒ සමාජයෙන් පලා යාමක් නොවන බවයි, සමාජයේ තුලම හිඳමින්
මේ සියලුම කාර්යබහුලතා සහ අභියෝග මැද තමන්ගේ අභ්‍යන්තර සදාචාරාත්මක මාලිමාව එහෙමත් නැත්නම් මොරල් කම්පස් එක කිසිදාක වෙනස් නොවන නොසෙල්වෙන තත්වයකට ස්ථාවර කර ගැනීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒක මාරම ගැඹුරු අදහසක්. මේක හුදු ශ්‍රද්ධාවකින් විතරක් වෙන දෙයක් නෙවෙයි. මූලාශ්‍රවල පැහැදිලිව සඳහන් වෙන විදිහට මේ පුද්ගලයා ප්‍රඥාවෙන් ධර්මයේ ස්පර්ශ කළ කෙනෙක්. ඒ නිසාමයි මේ අඛණ්ඩ සීලය ඔහු තුල එතරම්ම ස්ථාවර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මට්ටමට ළඟාවීම කියන්නේ හුදු ආගමික භක්තියකට වඩා අතිශය ප්‍රායෝගික සහ ස්ථාවර මානසික විප්ලවයක්. එවනම් මේක අහගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුරුවන් සාමාන්‍ය කෙනෙකුට මේ තත්වයට පත් වෙන්න අවශ්‍ය නම් ඒ සඳහා තියෙන මාර්ගසිතියම මොකක්ද කියලා. ඔව් ඒක තමයි ඊළඟට කතා කරන්න ඕනේ වැදගත්ම දේ. මේ ධම්මනාන්තයට ළඟා වෙන්න සම්පූර්ණ කළ යුතු අංග 4ක් ගැන ධර්මයේ පැහැදිලිව සඳහන් වෙනවා. පළවෙනි එක සත්පුරිස සංසේවනය, දෙවනය සද්ධම්ම සවනය, තුන්වනය යෝනිසෝ මනසිකාර්ය, හතරවනය ධම්මානුධම්ම පටිපදාව. මේ අංග 4 නිකම්ම නම් කරලා යනවට වඩා අපි මේක උපමාවකින් පැහැදිලි කරමු නේද? ඔව් මට හිතෙනවා මේක අලුතෙන් නිවසක් ගොඩනගනවා වගේ උපමාවකින් පැහැදිලි කළොත් වඩාත් සාර්ථකයි කියලා. විශේෂයෙන් ධර්ම දේශනාවක් අහනකොට මේ පියවර 4 කොච්චර වැදගත්ද කියලා තේරුම් ගන්න මේක ලොකු උදව්වක් වෙයි. හොඳ අදහසක්. අපි ඒක පියවරෙන් පියවර ගොඩනගමු. මුලින්ම නිවසක් හදන්න ගියොත් අපිට අනිවාර්යයෙන්ම හොඳ ගෘහ නිර්මාණ ශිල්පියෙකු හොයාගන්න වෙනව නේද? ඔහු නැතුව බෑනේ. අනිවාර්යෙන්ම ගෘහ නිර්මාණ ශිල්පියෙක් නැත්නම් නිවසක් සලසුම් කරන්න බෑ. අන්න ඒ වගේ තමයි පළවෙනි අංගය වෙන සත්පුරුෂ සංසේවනීය කියන්නේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෝ. ඔව් යථාර්ථය දන්නා නිවැරදි මඟ පින්විය හැකි සත්පුරුෂයන් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයන්ව ඇසුරු කිරීම තමයි මේ ගමනේ මූලිකම පදනම. ඔවුන් තමයි අපිට මේ ගමන ගැන අවබෝධය ලබා දෙන්නේ. හරි. දැන් අපි ගෘහ නිර්මාණ ශිල්පියාව මුණ ගැහුණා කියලා හිතමුකෝ. ඊළඟට අපි ඔහුගේ නිවසට අවශ්‍ය නිවැරදි සැලැස්ම, ඒ කියන්නේ බ්ලූප්‍රින්ට් එක ලබා ගන්නවා. ඒක තමයි මේකේ දෙවෙනි පියවර වෙන සද්ධම්ම සවනය. ඒ කියන්නේ ඒ සත්පුරුෂයන්ගෙන් නිවැරදි ශ්‍රී සද්ධමයේ ශ්‍රවණය කිරීම නේද? හරියටම සැලැස්ම ලැබුණා. හැබැයි සැලැස්ම ලැබුණ ගමන් කවුරුත් කිලින්ම ගඩොල් බඳින්න ගන්නේ නෑනේ. අන්න එතලදී තමයි මේ ක්‍රියාවලියේ තීරණාත්මකම පියවර එන්නේ. ඒක තමයි යෝනිසෝ මනසිකාර්ය. ඒ කියන්නේ තමන්ට ලැබුණු ඒ සැලැස්ම තමන්ගේ ඉඩමේ පසට ගැලපෙනවද, තමන්ගේ අවශ්‍යතාවයට හරියනවද කියලා ගැඹුරින් කල්පනා කරලා බලන එක. තමන්ටම ආදේශ කරලා බලන එක. ඔව් අසු ධර්මයේ තමන්ගේම නුවණින් තමන්ගේ ජීවිතයට ගලපාගෙන විමසා බැලීම තමයි යෝනිසෝ මනසිකාර්යය කියන්නේ. මට හිතන විදිහට අද කාලේ ගොඩක් දෙනෙකුට මග හැරෙන්නේ තුන්වරු තුන්වෙනි පියවර නේද? ඇත්තටම ඒක එහෙම තමයි. මොකද අද තොරතුරු ඕන තරම් තියෙනවා. අන්තර්ජාලයේ YouTube එකේ ධර්මය අහන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අර දෙවනි පියවර වෙන සද්ධම්ම සවණය ඊටාම පහසුයි. නමුත් බොහෝ දෙනෙක් කරන්නේ තොරතුරු එකතු කරන එක විතරයි. ඔව් සේව් කරලා තියාගන්නම විතරයි. හරියටම. තොරතුරු කොච්චර එකතු කළත් ඒව ප්‍රොසෙස් කරන්නේ නැත්නම්, ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය ඉන් තමන්ගේ අභ්‍යන්තරයට ඒක ගලපාගන්නේ නැත්නම් කවදාවත් අර කලින් කිව්ව මානසික පරිවර්තනය සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඊටාම නිවැරදි නිරීක්ෂණයක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ නිකම්ම බාහිරින් නැසෙන තොරතුරු සහ කෙනෙකුගේ අභ්‍යන්තර ප්‍රායෝගික අවබෝධය අතර තියෙන ප්‍රබලම සහ එකම පාලමයි. ඒ පාලම තරණය කළාට පස්සේ තමයි අවසාන පියවර එන්නේ. ඒ කියන්නේ අර සැලැස්මට අනුව නිවස ගොඩනගීමේ භෞතික ක්‍රියාවලිය ආරම්භ කරනවා. ඔව් ඒක තමයි ධම්මානුධම්ම පටිපදාව කියන්නේ. Taman තේරුම් ගත්තේ ධර්මයට අනුකූලව ජීවත් වීම එහෙමත් නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාවන්හි නිරත වීම මෙතනදී සිදු වෙනවා. ඒ කියන්නේ මේ අංග 4 එකිනෙකට බැඳිනු ශක්තිමත් දාමයක්. එකක් නැතුව අනෙක සාර්ථක වෙන්නේ නැහැ. හරියටම ඉතින් අපි අද මේ ගැඹුරු කතාබහෙන් සාකච්ඡා කළ කරුණු සියල්ලම එකට ගත්තොත් අපිට ඊටමත් පැහැදිලි චිත්‍රයක් ලැබෙනවා. සෝවාන් ඵලය කියන්නේ අහසින් වැටෙන අద్భుත බලයක්වත් සමාජයෙන් පලා යාමක්වත් නෙවෙයි. එය මම කියන වැරදි දෘෂ්ටිය සහ සියලුම අන්ධ සැකයන් අත්හැරලා අපාය බියෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා පංචශීලය අඛණ්ඩව රකිමින් මේ සමාජය තුලම ඊටාම සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි අතිශය ප්‍රායෝගික තර්කානුකූල සහ විද්‍යාත්මක මානසික පරිවර්තනයක්. ඇත්තටම අර අවසානයේට කතා කළ අංග 4 තොරතුරු වලින් පිරීලා ඉතිරිලා යන වර්තමාන සමාජයට වුණත් අකුරටම ගැලපෙනවා. ඇත්තෙන්ම ඒ ඕනෑම යුගයකට ගැලපෙන සදාකාලික මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක්. ලෝකයේ තාක්ෂණයෙන් කොතරම් දියුණු වුණත් කෙනෙකුගේ අභ්‍යන්තරය සහ මුලින්ම වෙනස් කර දෙන්න අවශ්‍ය මූලිකම පදනම වැටෙන්නේ මේ ක්‍රමවේදය හරහා පමණයි.
එය හුදු ආගමික රාමුවක් කියන තැනින් ඔබට ගිය මිනිස් මනසේ විභවය උපරිමයට ගෙන යන තත්ත්වයක්. එසේනම් අදට අපි මේ සාකච්ඡාව අවසන් කරන්නයි සූදානම. නමුත් ඊට කලින් හැමෝටම හිතන්න අපූර්ව සිතුවිල්ලක් ඉතිරි කළ හැකිය. ඔව් ඒක හොඳ අදහසක්. අපි බොහෝ විට කෙනෙකුගේ ආධ්‍යාත්මික පාරිශුද්ධිය හෝ ආත්මීය දියුණුව මනින්නේ ඔවුන් අදින පළඳින ආකාරයෙන්, ඔවුන්ගේ හැසිරීමේ තියෙන කෘතිම සංසුන්කමෙන් හෝ ඔවුන් මේ සාමාන්‍ය සමාජයෙන් කොච්චර ඈත් වෙලා හුදකලාව ඉන්නවද කියන කාරණා මතයි නේද? ඔව් ඒක අපේ සමාජයේ හැටි. නමුත් අද මූලාශ්‍ර වලින් පැහැදිලි වුණා පෞල් ජීවිතයක් ගත කරන, සාමාන්‍ය රැකියාවක නිරත වෙන, මෝටර් රථයක් පදවන, සමහර විට තරහව සහ ආශාවන් පවා තවමත් යම් පමණකට දැනෙන කෙනෙකු තුල වුණත් කිසිව දවසක පංචශීලය කඩ නොවන අතිශය සුවිශේෂී ප්‍රඥාවක් සහ නොසෙල්වෙන ශ්‍රද්ධාවක් තියෙන්න පුළුවන් කියලා. අනිවාර්යෙන්ම. එසේනම් සැබෑම ආත්මීය පරිවර්තනයක් යනු පියවි එසට කිසිසේත්ම නොපෙනෙන කෙනෙකුගේ අභ්‍යන්තරයේ පමණක්ම සිදුවන නිහඬ නමුත් දැවැන්ත විප්ලවයක් පමණක්ම විය නොහැකිද? මේ ගැන ගැඹුරින් මෙනෙහි කිරීමට ඉඩ හරිමින් අදට අපි සමුගන්නවා.